මනුස්සෙක්ට තමන්ගේ ජීවිතය බේරගන්න තමන්ගේම අතකපාගන්න පුළුවන් කියලා ඔයා හිතනවාද. මේක ලෝක ප්‍රකට කඳු නගින්නෙක් වුණු ඇරෝන් රැල්ස්ටන් මුහුණ දුන්නු ලෝම දැහැගන්වන සත්‍ය කතාවක්. 2003 වසරේ දවසක් ඇරෝන් යූටා ප්‍රාන්තයේ පටු කැනියන් එකක තනියම සංචාරය කරමින් ඉන්නකොට එක පාරටම විශාල ගලක් පෙරලිලා ඔහුගේ දකුණු අත ඒ ගලට සහ බිත්තියට මැදි වෙලා හිර වෙනවා. කිලෝග්‍රෑම් 360ක් බර ඒ මහා ගල හලන්න ඔහුට කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. කිසිම කෙනෙක් නැති ඒ පාළු කාන්තාරයේ දින 6ක් තිස්සේ ඔහු හිරවෙලා හිටියා. ළඟ තිබුණු වතුර ටික ඉවර වුණාම ඔහුට තමන්ගේම මුත්‍රා බොන්න පවා සිද්ධ වුණා. 6 වෙනි දවසේ ඔහු තේරුම් ගත්තා අතහැරියොත් මිසක් ජීවිතය බේරගන්න බැහැ කියලා. ඊට පස්සේ ඔහු කළේ හිතාගන්නවත් බැරි දෙයක්. ළඟ තිබුණු මොට පිහයකින් තමන්ගේම අතේ ඇටකටු බිඳලා මස් කපාගෙන තමන්ගේම අත තනියම කපා වෙන් කරගත්තා. ඊට පස්සේ එක අතකින් සැතපුම් ගානක් ඇවිදගෙන ගිය ඔහුව සංචාරකයන් පිරිසක් විසින් බේරාගත්තා. ජීවත් වෙන්න තියෙන ආසාව නිසා තමන්ගේම අත කපාගත්තු මේ වීරයා ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ සුපිරි කතා දිගටම බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.